ආයුබෝවන් හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ සීනනෙක්ස් YouTube channel එකත් එක්ක. අද මම අරන් ආවේ හිතාගන්න බැරි නගරයක් ගැන අපූර්ව ඇනිමේෂන් ෆිල්ම් එකක්. ඒ තමයි The Lorax. මම මේ කතාවේ හැම දෙයක්ම දැන් ඔයාලට කියන්න යන්නේ නැහැ. මම ඔයාලට කියන්නේ පටන් ගැනීම විතරයි. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියලා ඔයාලම බලන්න. ඒක YouTube එකෙන් බලන විදිහත් මම ඔයාලට පස්සේ කියන්නම්. එතකම් වීඩියෝත් එක්ක රැඳිලා ඉන්න. කතාව පටන් ගන්නේ ත්‍රිට්වීල් කියන සම්පූර්ණ කෘතිම නගරයකින්. මේ නගරේ ඇත්තම ගස්කුල කිසිම දෙයක් නැහැ. හැම දෙයක්ම ප්ලාස්ටික් සහ ලෝහ වලින් හදපු පිරිසිදු වාතය පවා සල්ලි වලට විකුණමු තැනක්. මිනිස්සු හිතන්නේ ඔවුන් ඉන්නේ ස්වර්ගයක කියලා. මේ නගරයක ඉන්නවා ටෙඩ් කියලා අවුරුදු 12ක කොල්ලෙක්. ටෙඩ් හරිම ආසයි ඕඩි කියන ගැහැණු ළමයෙකුට. ඕඩිගේ ලොකුම හීනේ තමයි කවදා හරි දවසක ඇත්තම ට්‍රැෆියුලා ගහක් දකින්න එක. ඉතින් ටෙඩ් තීරණය කරනවා ඕඩිගේ හීනේ හැබෑ කරන්න කොහොම හරි ඇත්ත ගහක් හොයාගන්න. ටෙඩ් නගරයෙන් පිට ඉන්න වන්ස්ල කියන කෙනාව මුණ ගැහෙන්න කාටත් තොරෙන් නගරේ ආරක්ෂක බැණි පන්නලා පාළු කාන්තාරයක් වගේ තියෙන නගරේ පිටත ප්‍රදේශයට යනවා. මෙතනදී ටෙඩ් මුණ ගැහෙන වන්ස්ල අතීත කතාව කියන්න පටන් ගන්නවා. එයා ටෙඩ්ට කියනවා කොහොමද එයාගේ තරුණ කාලේ ගස් කුඩා තිබුණු මේ ලස්සන වනාන්තරය කාන්තාරයක් බවට පත් වුණේ කියලා. ඒ ගස් වලින් කතා කරපු ලෝරැක්ස් කියන රැවුලවපු පුංචි තැඹිලි පාට කෙනා කවුද කියලා මෙයා මෙතනදී කියනවා. හැබැයි වන්ස්ල ටෙඩ්ට මොන වගේ අනතුරු ඇගීමක්ද කළේ? ටෙඩ්ට පුළුවන් වේද ඇත්ත ගසක් හොයාගන්න? ලෝරැක්ස් ඇත්තටම කවුද? එයා ගස් ආරක්ෂා කරයිද? ත්‍රිට්වීල් නගරයට මොකක් වෙයිද? ඇත්තටම ගස් හිටවයිද? මේ කිසිම දෙයකට දැන් මම උත්තර දෙන්න යන්නේ නැහැ. ඔයාලට ඉතුරු කරනවා ෆිල්ම් එක බලලම මේ කුතුහලය ඉවර කරගන්න කියලා. මම මේ කතාව වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. ඔයාලට මේ සම්පූර්ණ ඇනිමේෂන් ෆිල්ම් එක එකපාර බලන්න ඕන මම YouTube එකේ ප්ලේලිස්ට් ලින්ක් එකක් දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒක ක්ලික් කරලා ඔයාලා ප්ලේලිස්ට් එකේ මුළු ෆිල්ම් එක බලන්න පුළුවන්. ෆිල්ම් එක කොටස් වලට තමයි කඩලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට පහසුවෙන්ම කිසිම ප්‍රශ්නයක් නැතුව ෆිල්ම් එක බලන්න පුළුවන්. තව දෙයක් ඔයාලට කියන්න ඕනේ Universal Pictures ලගේ පූර්ණ අවසරයක් ඇතුව තමයි අපි මෙහෙම මේක අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට තවත් දැනුම්දීමක් කරන්න ඕනේ මේ ප්ලේලිස්ට් එක කාටවත් ෂෙයා කරන්න එපා. දැන්ම ගිහලා ඔයාලා මේ ෆිල්ම් එක බලන්න. මේ වගේ තවත් ලස්සන ෆිල්ම්ස් ගැන දැනගන්න සහ අලුත් ෆිල්ම් වල ලින්ක්ස් ඉක්මනට ලබා ගන්න අපේ සිනනෙක්ස් channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එක like එකක් දාලා ඔයාගේ අදහස කමෙන්ට් කරන්න. සුබ දවසක්.